කොළඹ නගරයේ උස් ගොඩනැගිලි සහ කාර්යබහුල වීදි අතරේ සූටි නම් වූ පූසෙක් ජීවත් වුණා. දවල් කාලේ නෝනා අම්මාගේ නිවසේ සෝෆාවේ ලෝකෝත්තර නින්දක ගිලී සිටියත් රාත්‍රියේ එළඹෙන විට ඔහු නගරයේ නිහඬ ආරක්ෂකයා බවට පත් වුණා. එක් සඳේලියේ වැටුණු රාත්‍රියක සූටිසිය පුරුදු වහල සංචාරයේ යෙදෙන විට පහලින් පිහිටි විශාල මැණික් වෙළඳ සැලකින් වීදුරු බෙදෙන ශබ්දයක් ඇසුණා. ඔහු ඉක්මනින්ම ගොඩනැගිල්ලේ නලයක් දිගේ පහළට බැස්සේ සෙවණැල්ලක් වගේ. ඇතුළත මුහුණු ආවරණය කළ හුරු දෙදෙනෙක් පුරාණ රාජකීය මැණික් මාලය සොරකම් කරමින් සිටියා. සූටි වහාම සිය මිතුරිය වන මිලී නම් සුදු පරවියාට සංඥාවක් දුන්නේ අවට පරිසරය නිරීක්ෂණය කරන ලෙසටයි. මැණික් මාලය රැගත් හොරු දෙදෙනා වේගවත් යතුරු පෙදියක නැගී පලා ගියා. සූටි නගරයේ වහලවල් සහ දැන්වීම් පූරු මතින් විදුලි වේගයෙන් ඔවුන් ලුහු බැන්දා. ඔවුන් යන්නේ ගංගාසල අතහැර දෙමු පැරණි ගබඩාවකට බව ඔහුට වැටහුණා. ගබඩාවට ළඟා වූ සූටි දැවකඳන් මතින් ගොස් හොරුන් මේසේ මත තැබූ මැණික් මාලය සහිත බෑගේ වෙටට පැන්නා. මියාව් ශබ්දයක් සමගින් බෑගේ දත්වලින් තදින් අල්ලාගත් ඔහු ක්ෂණිකව පහළට පැන්නේ. කෝපේටපත් හොරු දෙදෙනා ඔහු පසුපස ලුහු බැන්දත් සූටි කපටිකමින් ගබඩාවේ තිබූ හිස් ටින් කෑන් ගොඩකට වැටි විශාල ශබ්දයක් ඇති කළා. මෙම ශබ්දයෙන් අවධානය වෙනස් වූ මොහොතේ සූටි කම්බි දැලකින් එළියට පැනීමට සමත් වුණා. ඒ සමගම ඉහළින් සිටි මිලීගේ සංඥාව ලැබුණු පොලිස් ජීප් රථයක් සයිරන් නාද කරමින් ගබඩාව දෙසට ළඟා වුණා. හොරුන්ට පැන යාමට කිසිසේත් අවස්ථාවක් ලැබුණේ නැහැ. පසුබා උදෑසන සූටි යලිත් නිදිමත පූසෙකි. ඔහු නෝනා අම්මාගේ උකුලේ දැඩි නින්දක ගිලී සිටියේ පෙර රාත්‍රියේ කිසිදු වීර ක්‍රියාවක් සිදු නොවූවක් මෙනි. නමුත් නගරයේ පුවත්පත්වල මුල් පිටුවේ තිබුණේ මැණික් මාලයේ බේරාගත් අද්භූත වීරයා පිළිබඳ පුවතයි. සූටි කොළඹ නගරයේ නිහඬ ආරක්ෂකයා ලෙස තමාගේ රාජකාරිය සාර්ථකව නිම කළේය.